ඔව් සුබ දවසක් සියලු දෙනාටම. ඔයාලා එකතු වෙලා ඉන්නේ Gold daily forecast එකත් එක්ක. අද සඳුදා දවස නොවැම්බර් 10 වෙනිදා පළවෙනි සතියේ පළවෙනි දවස අපි බලමු gold වල කොයි වගේ හැසිරීමක් පෙන්නයිද කියන එක. ඉස්සෙල්ලා මම කතා කරන්න කැමති මේ daily chart එකත් එක්ක. මේ daily chart එකේ price එක මෙතනින් ලොකු bounce එකක් පෙන්නලා දෙනවා අපිට. දැන් week දෙකකට කලින් ඊට පස්සේ දැන් downward movement එකක් තියෙන්නේ. ඊට පස්සේ downward movement එකෙන් පස්සේ අපිට ගිය සතියේ ලොකු consolidate period එකක් පෙන්නනවා. ඔව් අපි බලාපොරොත්තු වෙන තවදුරටත් price එක පල්ලෙහාට එයි කියන එක. මේ consolidate එකෙන් පස්සේ මෙන්න මේ හරියෙන් වගේ ඇවිල්ලා ආපහු liquidities අරගෙන ගොඩක් දුරට මෙන්න මේ buy zone එකට වගේ ඇවිල්ලා නැවත වතාවක් අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ fair value gap එකට වගේ price එක නැවත වතාවක් උඩට ඇවිල්ලා තවදුරටත් price එක මෙහෙට නැත්තම් මෙන්න මේ 3600 වගේ තියෙන line එකට වැටේ කියන එක. ඒක තමයි අපේ prediction එක. ඒක තමයි අපේ අනුමාන කරලා තියෙන ආකාරය. නමුත් මේක කොයි විදිහේ කොයි මොහොතේ සිද්ධ වෙයිද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා අපි දිනෙන් දින මිල හැසිරීමට අනුව ඊට අනුකූලව තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනේ. ඉතින් අපි අද ඉස්සෙල්ලාම බලන්න යන්නේ අද දවසේ තියෙන සපෝට් සහ රෙසිස්ටන්ස් මොනවද අපිට හඳුනා ගන්න පුළුවන් කියන එක. මම කැමති ගෝල්ඩ් මාකට් එකෙත් මෙතන මේ ඩේලි chart එකේ ගත්තොත් එහෙම මෙතන උඩින් අලුතෙන් රෙසිස්ටන්ස් එකක් දාලා තියන්නේ. එතකොට මෙතනත් අපිට පේනවා මෙතන සපෝට් එකක් තියෙනවා කියන එක. ඒ වුණාට මම මේක පොඩ්ඩක් ප්‍රයිස් එක ක්ලියර් මේ පෙන්වන්න ඕන හින්දා chart එක මේ විදිහට අපි තියමු. ඔව්. දැන් මම යනවා Huawei chart එකට. Huawei chart එකේදී අපි තියෙන setups ටික ඔක්කොම අයින් කරමු. ඒ වගේම මම පොඩ්ඩක් පෙන්වන්න කැමති daily chart එකේ තව පොඩි දෙයක්. මෙන්න මේ zones ටික පොඩ්ඩක් අපි buy zone එකයි sell zone එකයි පොඩ්ඩක් chart එක ඇඳලා පෙන්නන්න. ඒතර ගොඩක් පහසු වෙනවා. ඒතර අපි ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම buy zone එකක් විදිහට අපිට දකින්න පුළුවන්. මෙන්න මේ area එකේ තියෙන මෙන්න මේ zone එක. මේක තමයි අපි ප්‍රධාන වශයෙන්ම daily buy එකක් විදිහට අපිට දාන්න පුළුවන් මේක. එතෙන්ට price එක આવොත් බොහෝ දුරට නැවත වතාවක් උඩට යන්න පුළුවන්. ඒ වගේම අපිට sell zone එකක් විදිහට දකින්න පුළුවන්. මෙන්න මේ ලොකු candle එකත් එක්ක මෙතන පහළට ඇවිල්ලා තියෙනවා අපිට. මෙන්න මේ area එක. ඉතින් ගොඩක් වෙලාවට නැවත වතාවක් price එක මෙන්න මෙතනට ඇවිල්ලා price එක මෙතනට නැවත වතාවක් ඇවිල්ලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් පහළට යයි කියන එක. මේ දෙක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම දකින්න හම්බෙන buy සහ sell zone දෙක. ඊට කලින් ඇතැම් විට ප්‍රයිස් එක මෙන්න මෙතෙන්ට ඇවිල්ලා නැවත මෙතෙන්ට එන්නත් පුළුවන්. ඒක ඒ අවස්ථාවේ මිල හැසිරීම අනුව තමයි තියෙන්නේ. නමුත් අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න පුළුවන් දේ තමයි ප්‍රයිස් එක මෙන්න මේ ඒරියා එක ටච් කරලා පස්සේ මේ ඒරියා එක ටච් කරාට පස්සේ පහළට ඇවිල්ලා නැවත වතාවක් මේ fair value gap එකට යයි කියන එක. ඒ නිසා මෙන්න මේ වගේ දෙයක් අපිට දකින්න පුළුවන්. ප්‍රයිස් එක නැවත වතාවක් මෙන්න මෙතෙන් ඩාවට පස්සේ අපිට සෙල් කරන්න පුළුවන් මෙන්න මේ buy zone එකට. ඊට පස්සේ අපිට buy කරන්න පුළුවන් මේ හරියට. ඒක තමයි මගේ weekly chart එකේ weekly forecast එකෙත් අපි ඊයේ කතා කරේ. ඔව්. එහෙනම් ඒ දේවල් මතක තියාගෙන අද අපි බලමු අපිට ට්‍රේඩ් කරන්න තියෙන හොඳම zones මොනවද කියන එක. ඒකට මම යනවා Huawei chart එකට. Huawei chart එකේ ඉස්සෙල්ලාම අපි කැමති support and resistance lines අඳින්න. ඒතකොට මෙතෙන්දී විශේෂයෙන්ම අලුතෙන් lines අඳින්න දෙයක් නැහැ. මොකද ඔයාලට පේන ඇති price එක ඒ පරණ lines වලින්ම තමයි මෙතන හැරවිලා තියෙන්නේ. මෙතන 3-4 පාරක්ම හැරුණා. ඒක නිසා අපිට අලුතෙන් lines අඳින්න නැහැ. නමුත් මම කැමති මෙන්න මේ මැද තියෙන මෙන්න මේ line එක ඉවත් කරන්න. මොකද ඒකේ අපිට විශේෂ bounce එකක් පෙන්වන්නේ නැහැ. ඒක නිසා. ඔය වගේ මෙන්න මෙතන තියෙන line එකත් මම ඉවත් කරනවා. නැවත වතාවක් price එක ආවොත් අපි ඒකට අනුකූලව අපි බලමු කොහොමද ඒකේ හැසිරීම කියන එක. මොකද lines ගොඩාක් වැඩි වුණාම price action එක අපිට හරියට හඳුනා ගැනීමේ ගැටලු ඇති වෙනවා. ඒ නිසා මම මේ දෙකම ඉවත් කරා. දැන් පොඩ්ඩක් chart එක clear. ඒකට අපිට මේ හරිය space එකක් තියෙනවා ගොඩක් ලේසියෙන්. ඔව්. ඒකට දැන් ඊළඟට අපි බලමු Huawei chart එකේ අපිට තියෙන හොඳම buy සහ sell zones මොනවද කියන එක. ඒකට buy සහ sell zones හඳුනා ගන්නකොට අපිට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ downward movement එකත් මෙන්න මේ upward movement එකත් මෙන්න මේ upward movement එකත්. ඔන්න ඔය කට්ටිය ටික තමයි අපිට
මෙතැන්දි නිරාවරණය වෙන්නේ. එතකොට මේ ඉස්සල්ලාම කිට්ටුවෙම තියෙන ස්ට්‍රක්චර් එක තමයි මේක. ඒක හා සම්බන්ධව මෙතන අපිට පේනවා විශේෂ ඩවුන්වර්ඩ් මූව්මන්ට් එකක්. එතකොට මෙතන පේනවා අප්වර්ඩ් මූව්මන්ට් එකක්. ඒ වගේම දැනට තියෙන ස්ට්‍රක්චර් එකේ මේක තමයි අප්වර්ඩ් මූව්මන්ට්. එතකොට අපිට පුළුවන් මේ ස්ථාන ආශ්‍රය කරගෙන සෝන්ස් අඳින්න. එහෙනම් මම ඉස්සල්ලාම කැමති උඩ ඉඳන් පටන් ගන්න. එතකොට මේක තමයි අපේ ඩවුන්වර්ඩ් මූව්මන්ට් එක හා සාපේක්ෂව තියෙන පළවෙනි සෙල් සෝන් එක. එහෙනම් මේක අපේ පළවෙනි සෙල් සෝන් එක. මේ සෙල් සෝන් එක තියෙන්නේ 4048ත් 4026ත් කියන ඒරියා එකේ. එතකොට නැවත වතාවක් මෙතනට ප්‍රයිස් එක આવොත් බොහෝ දුරට පහළට එන්න පුළුවන්. ඊළඟට අපේ බයිසෝන් එක ගත්තොත් මේ කලාපයේ මම ඕව chart එක භාවිතා කරලා බයිසෝන් අඳින්නේ නැහැ. මේ කොටසේ අඳින්නේ නැහැ. නමුත් වන්නාව එකේ අපිට මෙතන මේ හරියට බයිසෝන් එකක් අඳුර ගන්න පුළුවන් වෙයි. ඔව්. ඒතකොට ඊළඟට මේ හරියට આવොත් එහෙම අපි මේ අප්වර්ඩ් මූව්මන්ට් එකත් එක්ක ඇතිලා දෙන මෙන්න මේ ඩෝජි කැන්ඩල් එකට තමයි මම මෙතන අඳින්නේ අපේ බයිසෝන් එක. මේක තමයි අපේ බයිසෝන් එක. එතන මම ලකුණු කරනවා වන්නාව බයි කියලා. ඒකට මේ වලට පැහැදිලිව පේනවා ඇති මෙන්න මේ කැන්ඩල් එක. මෙන්න මෙතන තියෙන කැන්ඩල් එක තමයි මම මෙතනදී යූස් කරලා තියෙන්නේ අපේ බයි zone එක විදිහට. මොකද ඒකට පස්සේ ඒක තමයි අවසානම bearish candle එක මේ bullish movement එකට පස්සේ කලින්. ඒකට ඊට පස්සේ අපිට හම්බෙන zone එක තමයි මෙතන පහළ තියෙන්නේ. එතන උකට මෙතන ලොකු bearish candle එකකට පස්සේ තමයි bullish candle එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන wick එක මම කැමති භාවිතා කරන්න මෙතනද buy එකක් විදිහට. එතකොට මෙන්න මේ ටික තමයි අපිට අද දවසේ විශේෂයෙන්ම දකින්න හම්බෙන zones මේ price එක ආශ්‍රය කරගෙන. ඒකට බැරි වෙලාවත් price එක මෙතන break up වුණොත් එහෙම අපිට එතකොට මෙන්න මේ උඩ තියෙන sell zone එක භාවිතා කරන්න පුළුවන්. එතකොට මෙන්න මේකත් එක්ක තමයි ඊළඟ sell zone එක අපිට හඳුනා ගන්න හම්බෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන bearish downward movement එකක් එල්ලලා තියෙන අවසාන bullish candle එක තමයි මේක. එතකොට මේ bullish candle එකම තමයි අපි ගොඩාක් වෙලාවට ටාගට් කරන්නේ. මේක ලොකු උඩට තියෙන එකක් නිසා සමහරට මෙතනට ප්‍රයිස් එක එල්ල පහළට යන්නත් පුළුවන් නිසා මම මේක මුළු ඒරියා එකම අරගෙන මේක අපි නම් කරනවා 1 hour sell zone එකක් විදිහට. ඔව්. එතකොට මේ ටික තමයි අපිට 4 hour chart එකේදී හඳුන ගන්න ලැබෙන zones. එතකොට මෙතන sell zones දෙකක් සහ buy zones දෙකක් තියෙනවා. අපි මේක හොව සමන් ඩේලි චාට්ටත් එක් සංසධන කල වෙලුත් අපට බොහොම පැදිලිව පේන අපි කතා කරපු මෙන්න මේ ඒරියත් එක්ක තම මේක යන්නේ දොර ගොඩක් කලාට මෙතැට ප්‍රයිස කාවත්න අපි බලාපොරොත්තුන මෙන්න මේ පයාවැලු ගැප් එක හලා වික්ක එකකින් නැවතතා ප්‍රයිස එක පහලට ඒ කියන එක ඔව අපි ගොඩක් කලාට දැම් මෙතැදි බලාපොරොත්තුවන්න මෙතැට ප්‍රයිස කාවට පස්සේ සෙල් කරන්න සෙල් කරට පස්සේ ඇතැම් විට මේ බයිසෝන් එක බ්‍රේක් ඩවන්් වෙලා මෙතන පල්ලහා තියෙන බයිසෝන් එකට ප්‍රයිස් එක වැටෙන්ටත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන තව විශාල මේ කොටසේ තව පොඩ්ඩක් පහළට යන්නත් පුළුවන්. ඔව්. ඊළඟට දැන් මම යනවා 1 hour chart එකට. ඒතකොට 1 hour chart එකේ අපි බලමු අපිට මෙන්න මේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. මෙන්න මේ අපිට සිකුරාදා දවසේ හැදිච්ච ස්ට්‍රක්චර් එක ඇතුලේ අපි බලමු අපිට ට්‍රේඩ් කරන්න විශේෂයෙන් මොන වගේ ස්ථානද දකින්න හම්බෙන්නේ කියන එක. ඒතකොට මේකේ පැහැදිලි අප්ට්‍රෙන්ඩ් නැති වුණත් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන වික් එකත් එක්ක විශේෂයෙන් බයි එකක් ඇවිල්ලා තියෙනවා උඩට. ඒ වගේම මෙතන ඇවිල්ලා තියෙනවා විශේෂයෙන් තව බයි එකක් උඩට ඇවිල්ලා තියෙනවා. මොකද එදා දවසේ තරම් ලොකු මූවමන්ට්ස් පෙන්නපු නැති දවසක්. ඒකට ඒ වගේම මෙන්න මෙතන මෙන්න මේකත් එක්ක තව බයි එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට මේවා අපිට කියන්න පුළුවන් ඉන්ට්‍රාඩේ නැත්නම් අපි ගත්තොත් දවස ඇතුලේ සුළු වශයෙන් ට්‍රේඩ් කරන්න පුළුවන් පොසිෂන්ස් විදියට මම දකිනවා. ඒකට මේ දේවල් අපිට දුරටත් පැහැදිලිව ස්විං ස්කැල්පින් වගේ කරන කට්ටියට පොඩි ට්‍රේඩ්ස් වලට ගොඩක් වෙලාවට මෙන්න මේ 15 මිනිත්ස් වගේ කැන්ඩල්ස් මේ chart එකේදී ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒකට මේ පිළිබඳව මම වෙනම වීඩියෝ එකක් අද අරගෙන එන්න බලාපොරොත්තු වෙන කුඩා කෙටි වීඩියෝ එකක් මේ zones එකේ. ඒකට ඔයාලා ස්කැල්පින් කරන කට්ටියට ගොඩක් ඒක වැදගත්. ඒ කොහොමද ට්‍රේඩ් කරන්නේ? ඒකට එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා 5 minutes වලින් zones ටික අඳුනගෙන මිනිත්තු 5 සහ මිනිත්තු 15 1 minutes වලට ඇවිල්ලා ට්‍රේඩ් කරන්න කොහොමද කියන එක පෙන්නන්න. ඒකට මෙතෙන්දීත් අපි භාවිතා කරන්නේම මේ SMC ස්ට්‍රැටජිස්ම තමයි. zones වලට price එක ආවට පස්සේ confirmations බලලා කොහොමද market එකේ enters ගන්න කියන එක. ඒකට විශේෂයෙන්ම මම වීඩියෝ කරන්න කැමති ඒ හැම එකක්ම වීඩියෝ කරලා ඔයාලට ඒ වෙලාවෙම අරගෙන එනවා
එදා දවසේ නැත්තම් පහුවදා කොහොමද අපි මාකට් එකේ එන්ට්‍රීස් ගත්තේ කියන එක. ඒතකොට ඔයාලට ගොඩාක් පහසු වෙනවා ඉදිරියේදී තනියම ට්‍රේඩ් කරන්න. ඒ ගොඩක් පහසු දෙයක් වේවි කියලා අපි උපකල්පනය කරනවා. ඔව් එහෙනම් මෙතනදී වන්නව chart එකේදී මම ගොඩක් zones අඳින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපිට පේනවා මෙන්න මේ movements මෙන්න මේ movement එක සහ මෙන්න මේ movements දෙකම එකම සිද්ධලා දෙන්න මෙන්න මේ area එක ආශ්‍රය කරගෙන. ඒක නිසා මම කැමති buy zone එකක් අඳින්න මෙන්න මේ ප්‍රදේශය ආශ්‍රය කරගෙන. මොකද මෙතනත් අපිට දෙන upward movement එකක්. හැබැයි ඒක එච්චර උඩට ගිහිල්ලා නැහැ. එහෙනම් අපි එතන මෙන්න මේ කොටස ආශ්‍රය කරගෙන අපි අඳිනවා තව වෙනම අලුතෙන් buy zone එකක්. එතන මෙතනත් තියෙන week එකක්. ඒතර මේ හැම මේ area එකම ගොඩාක් වෙලාවට මේ වෙන්න බල. ඒක නිසා මෙන්න මේ week එක තමයි මම ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ මෙතනදී. ඒතර මේක අපි buy zone එකක් විදිහට අපි ලකුණු කරමු. price එක ගොඩක් වෙලාවට මෙන්න මේ fair value gap එක වහන්න නැවත තවත් පහළට එන්න බැරි නෑ. ඊට පස්සේ මෙතන buy zone එක වැදිලා. මොකද මෙතන ලොකු wick එකක් හැදිලා තියෙන්නේ. ඒතර මේ මෙතනිනුත් ඒ විදිහටම price එක උඩට ගියා. ඒක නිසා අපිට සතම් විට පොඩි buy එකක් දාන්න පුළුවන් වෙයි. මෙතෙන්දී මෙන්න මේ sell zone එක දක්වාවත් අඩුම තරමේ. ඔව්. එහෙනම් අපි දැන් බලමු අද දවසේ අපිට මාකට් එකේ orders ගන්න පුළුවන් කොයි විදිහේ structures පෙන්නුම් කරයිද කියන එක. ඔව් ඉස්සෙල්ලාම දැන් price එක පවතින ස්වභාවයත් එක්ක අපිට හිතන්න පුළුවන් පළවෙනි structure එක තමයි මෙන්න මේ sell zone එකට price එක ඇවිල්ලා ඊට පස්සේ මෙතන downward movement එකක් පෙන්වන්න ඕනේ 1 hour bearish candle එකක් හැදෙන්න ඕනේ. bearish candle එක හැදුනට පස්සේ නැත්නම් හැදීගෙන එනකොට විනාඩි 30ක් විතර ගියාට පස්සේ 15 minutes වල fair values gap පෙන්නවොත් අන්නේ fair value gap එකට price එක ඇවිල්ලා ඒ fair value gap එක fill කරාට පස්සේ අපිට bearish rejection candle එකක් හැදුනොත් අන්න ඒකත් එක්ක අපිට මාකට් එකට එන්න වෙලා අපි පළවෙනි take profit එක මෙතන buy zone එකකිනුත් දෙවෙනි take profit එක මෙතන buy zone එකකිනුත් ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී මම කැමති EMA lines භාවිතා කරන්න. EMA lines වලදී මම ටිකක් hide කරලා දුවේ. මොකද දැන් EMA lines ටික ඔක්කොම තියෙන්නේ 1 hour වල එකම තැන. ඉතින් මේකේ structure එකත් ඔයාලට පේන ඇති පොඩ්ඩක් උඩට යන්න බලලා තියෙනවා. ඇතැම් විට මෙන්න මේ 20 EMA කියන එක අපිට ගොඩාක් වෙලාවට මෙන්න මෙතෙන් ආවොත් එහෙම නැවත වතාවක් price එක එතනදී වැදිලා අය උඩට ගිහිල්ලා තමයි break වෙන්නේ. ඔයාලට පේන ඇති ගොඩාක් වෙලාවට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ lines එක ළඟට ආවට පස්සේ මම ඊයේ weekly chart එකක ලොකු break එකක් හරි breakdown එකක් හරි වෙනවා. ඉතින් ඒක නිසා අපි හොඳට confirmations බලලා තමයි market එකට enter වෙන්න ඕනේ. මොකද stop loss එක අනිවාර්යෙන් තියන්න ඕනේ. නැත්නම් අපි හිතන්නේ නැති පැත්තට ගියොත් ලොකු loss එකක් වෙන්න පුළුවන්. ඔව්. එතකොට ඊළඟ එක තමයි අපි පළවෙනි setup එක වෙන්නේ. ඒකට ඊළඟ setup එක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙන්න මේ EMA lines උත් එක්ක මේ 20 EMA එක උඩට ගිහිල්ලා තියෙන නිසා ඇත්තම විට price එක උඩට යන්නත් පුළුවන්. මෙහෙම price එක උඩට ගිහිල්ලා මේක break up වෙලා. price එක උඩට ගිහිල්ලා මේක break up වෙලා මෙන්න මේ 20 EMA එක නැවත වතාවක් bounce වෙලා නැවත වතාවක් bullish candle එකක් හදලා අන්න ඒකේ fair value gap එකට අපිට market එකේ enter වෙලා මෙන්න මෙතනට යනකම් අපේ buy එක යාගෙන මෙතනින් profit එක ගන්න පුළුවන්. ඔව් එතකොට අපිට ඒකෙත් ලොකු pips ප්‍රමාණයක් තියෙනවා pips 1000ක විතර. ඒ වගේම මෙන්න මේ sell එකෙත් අපි මෙතනින් enter වුණොත් එහෙනම් මෙතනත් අපිට දෙනවා pips 500ක සහ පල්ලේ හරි ගියොත් pips 1000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් අද දවසේ මෙන්න මේ zones 4 තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒ setups දෙක ගැන ලොකු සැලකිල්ලෙන් ඉන්න. ඒකේ හොඳට confirmations බලන්න 1 hour වල සහ 15 minutes භාවිතා කරලා. ඒකට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මම පොඩ්ඩක් 4 hour chart එකට ආවොත් එහෙම ඒකේ EMA lines එක අපි බැලුවොත් එහෙම price එකේ හැසිරීම ඒක බොහොම පැහැදිලිව පේනවා. මෙතනත් 150 EMA පහළ තියෙනවා. අනිත් EMA lines තුනම එක ළඟ තියෙන්නේ. ඉතින් මේක කොයි පැත්තට හරි break වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට පහළට ඒ කියලා හිතන්නේ මෙන්න මෙතන තියෙන මේ 150 EMA එක පහළ තියෙන නිසා. ඉතින් මෙතන උඩට ගිහිල්ලා මේක උඩ තියෙන liquidities අරගෙන බොහෝ දුරට මෙන්න මේ buy zone එකට price එක වැටෙන්න පුළුවන්. ඉතින් අද දවසේ ඔයාලට මෙන්න මෙතන pips 700ක විතර අඩුම තරමේ pips 50ක සමානට 500ක විතර order එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ නැවත වතාවක් ආය confirmations බලන්න පුළුවන්. ඊට පස්සේ buy කරන්නත් පුළුවන් නැත්නම් නැවත වතාවක් sell වෙන්නත් පුළුවන්.
ඒවගේම අද දවස මම බලාපොරොත්තු වෙනවා ලන්ඩන් සෙෂන් එකට කාලින් වගේ ස්කල්ප ට්‍රේඩර්සලට අවශ්‍ය කරන මේ 15 මිනිස් සහ 5 මිනිස් භාවිතා කරලා සෝන්ස් ටිකක් අයිඩෙන්ටිෆයි කළ දෙන්න කියලා දෙන්න. එතකොට ඒ වලද කොහොමද අපි ට්‍රේඩ් කරන්න කියන එකත් අපි දැන් උදේ කොටසේදී අපි ස්කැල්ප් කරලා ඒවල කොහොමද ප්‍රොෆිට් ගත්තේ කියන එකත් පෙන්වන්න. දැන් උදාහරණයක් විදිහට අපිට පේනවා මේ 5 මිනිත්ස් වලට ගියොත් එහෙම මෙන්න මේ විශාල වික්ස් හදපු මෙන්න මේ ඒරියාස් තියෙනවා. ඒ වගේම 5 මිනිත්ස් වලට ගත්තොත් ඒත් ඒ වගේ දැන් ගොඩාක් වෙලාවට ප්‍රයිස් එක මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් එකත් එක්ක ඇති වෙච්ච මෙන්න මේ කොටසට එන්න පුළුවන්. මේක හොඳ බයි zone එකක්. මෙතන ඇවිල්ලා confirmations බලන්න පුළුවන් 5 minutes වල bullish candle එකක් හැදුනට පස්සේ 1 minutes වල confirmations බලලා මාකට් එක මෙතනට enter වෙන්න පුළුවන්. ඒකට අපිට සාමාන්‍යයෙන් pips එතනක් තියෙනවා pips 100ක විතර. අපි අඩුම pips 100 වගේ වැඩිම pips 100 orders තමයි මේකෙදි දාන්නේ. ඉතින් ඒ ගැනත් අපි වෙනම බලමු. ඒක නිසා subscribe කරලා තියාගන්න. එතකොට ඒ වීඩියෝ ටිකත් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අද දවසේ ඩේලි ෆෝකාස්ට් එකත් එක්ක එකතු වෙතේ ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.